ඉංග්‍රීසි භාෂා කථනය සඳහා අත්‍යවශ්‍ය වන සෙන්ටන්ස් පැටර්න්ස් එහෙම නැත්නම් වාක්‍ය රටා එකතුවට තවත් වාක්‍ය රටා පහක් එකතු කරගන්න ඔබ සූදානම්ද? ඉස්සෙල්ලාම අපි බලමු කිසියම් දෙයක් කරන එක හරි වටිනවා කියලා අපිට කියා ගන්න ඕන වන අවස්ථාවලදී ඉංග්‍රීසි වලින් අපි ඒක ලස්සනට කියන්නේ කොහොමද කියලා. මේ පොත කියවන එක වටිනවා, මේ චිත්‍රපටිය නම් බලන එක වටිනවා, ඒ පන්තියට නම් යන එක වටිනවා. ඒ වගේ ගොඩාක් දේවල් අපිට කියන්න සිද්ධ වෙනවනේ එදිනෙදා කතා බහට. it's worth එක්ක ඒ අදාළ කරන්න ඕන ක්‍රියාවලියේ ing ස්වරූපයෙන් verb එක තිබ්බම හරි. Something is a good idea because it has value or benefit. කිසියම් දෙයක් හොඳ අදහසක් මොකද ඒක හරි වටිනවා ඒකෙන් කිසියම් ප්‍රයෝජනයක් තියෙනවා. ඒ කියන්නේ කිසියම් දෙයක් කරන එක වටිනවා කියන්නයි මේ උත්සාහ කරන්නේ. It's worth reading this book. ලස්සන පොතක් ගිහින් දීලා අපේ යාළුවෙක්ට වටින පොතක් ගිහින් දීලා අපිට කියන්න පුළුවන් it's worth reading this book. මේ පොත කියවන එක වටිනවා. It's worth visiting this place. හොඳ place එකක් වටින place එකක් බලන්න ගොඩාක් දේවල් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙන place එකකට visit කරන එක වටිනවා. So how to say it's worth visiting this place. It's worth trying again. කිසිම දෙයක් අතහැරලා දාන්න එපා. දැන් ඔයාට ඊයේ පාඩම් කරපු වාක්‍ය රටා පහ අද වෙනකොට එකක්වත් මතක නැති වෙලා තියෙන්න පුළුවන්. ඔක්කොම අමතක වෙලා. ඉතින් නමුත් it's worth trying again එක තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ. නැවත උත්සාහ කිරීම වටිනවා. අද දවසේ අපි කතා කරන දෙවෙනි වාක්‍ය රටාව තමයි කලින් කිසියම් දෙයක් කරන එක වටිනවා කියන අදහස අපි කතා කළා වගේ කිසියම් දෙයක් දැන් කරොත් හොඳයි ඒක කරන එක හොඳයි කියලා කියන්නත් එහා සමාන වාක්‍ය රටාවක් තියෙනවා සහ මේක නම් ඔයගොල්ලෝ ඉංග්‍රීසි වල ගොඩාක් දුරට ඉගෙනගෙන ඇති ක්ලාසස් වල ඉස්කෝලේදී වගේ. So had better වාක්‍ය රටාව කියලා තමයි අපි මේක නම් කරන්නේ. I had better plus verb එකේ base form එක ආරම්භක අවස්ථාව තියෙනවා. ඉතින් මේක ඕනම subject එකකට she had better කියලා had better කියන එක පොදුයි. ඒක subject එකට අනුව වෙනස් වෙන්නේ නැහැ. ඒක ටිකක් වැදගත්. It is advisable to do something කිසියම් දෙයක් කරන එක හොඳයි කියලා තමයි මේ කියන්න හදන්නේ. බලමු මොනවද කරන එක හොඳයි කියලා කියන්න පුළුවන් උදාහරණ. I had better leave now. මම දැන් ගියොත් හොඳයි මට ඒක කරන්න වෙනවා. So I had better leave now. මම දැන් ගියොත් හොඳයි. එහෙම කියන්න වෙනව නේද? සමහර තැන් වලට අපි ගියාම ගෙදර එන්න මතක් වෙනකොට මම දැන් ගියොත් හොඳයි. ඊට පස්සේ you had better wear jacket. ඔයා ජැකට් එකක් ඇන්දොත් හොඳයි. We had better hurry. අපි ඉක්මන් කළොත් හොඳයි. otherwise අපිට බස් එක මිස් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවල කිසියම් දෙයක් කරන එක හොඳයි කියලා හරි නැචරලි අපිට අපේ සංවාදවල එනකොට මේක පාවිච්චි කරන්න පුළුවන්. අර it's worth කියන එක ටිකක් කිසියම් දෙයක් වටිනවා කියන එක ටිකක් ගැඹුරට ගිහින් කියන අවස්ථාවක්. මේ පොත මං හොඳට අධ්‍යයනය කළා. මේ පොත කියවන එක ඔයාටත් හරි වටිනවා. You had better read this book කියනවට වඩා it's worth reading this book කියන එක වඩා හොඳයි. නමුත් මේ වගේ අවස්ථා එදිනෙදා සංවාදවල දාන්නේ දැන් එහෙම කරොත් හොඳයි නේද? අපි ඉක්මන් කළොත් හොඳයි නේද? වගේ මේ වාක්‍ය රටාවට අපි යමු වෙමු. අම්මෝ මට නම් හිතා ගන්නවත් බෑ. ඔන්න ඔහම කියන්න යන අවස්ථා එනව නේද ඕන තරම්. එතකොට I can't imagine කියලා verb එකේ ing එක තියමු. Otherwise we can keep a noun also. අපිට noun එකකුත් තියන්න පුළුවන්. Something is very difficult to imagine. කිසියම් දෙයක් අපිට හිතා ගන්නවත් බෑ. අනේ එහෙමද? එහෙම වෙලාද? එයා එහෙම කරලාද? අම්බෝ හිතා ගන්නවත් බෑනේ කියලා කියන්නේ. ඒ වගේ. I can't imagine living without my family. මගේ පවුල නැතුව ජීවත් වෙන එක, පවුලෙන් වෙන් වෙලා ජීවත් වෙන එක මට නම් හිතා ගන්නවත් බෑ. I can't do it කියන එක නෙමෙයි කියන්නේ නේද? හිතා ගන්නවත් බෑ මං කොහොමද එහෙම ඉන්නේ කියලා. She can't imagine life without music. අපි කිව්වේ noun එකක් වුණත් තියන්න පුළුවන් කියලා. She can't imagine life without music. ඒ තරම් එයා music වලට love කරන කෙනෙක්, සංගීතය ආදරය කරන කෙනෙක්ට සංගීතයකින් තොර ජීවිතයක් හිතා ගන්නවත් බෑ. We can't imagine losing this opportunity. මේක හොඳ අවස්ථාවක් මේක මිස් වෙනවා කියන එක මේක නැති වෙනවා කියන එක නම් හිතා ගන්නවත් බෑ. එහෙම එකක් imagine කරන්නවත් මම කැමති නෑ. We can't imagine losing this opportunity. පැහැදිලි නේද? ඊට පස්සේ අපි බලමු කිසියම් දෙයක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙන්න ඉඩ තියෙනවා. එයා එන්න ඉඩ තියෙනවා. නේද? අද ෂොප් එක වහලා තියෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ කිසියම් දෙයක් වෙන්න chance එකක් තියෙනවා කියලා අපි කියද්දී there's a chance that plus the sentences. There's a chance that එකත් එක්ක අපි අදාළ sentence එක ලියන්න ඕන.
something may happen කිසියම් දෙයක් වෙන්න ඉඩ තියෙනවා. මේ වගේ අදහස් දෙන වාක්‍ය රටා අපි මේ සීරීස් එක තුර මීට කලිනුත් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මේකත් ඒ අදහසම කියන්න තියෙන තවත් විදියක්. කිසියම් දෙයක් වෙන්න chance එකක් තියෙනවා. There's a chance that it will rain. අද නෙමෙයි වහින්න ඉඩ තියෙනවා. There's a chance that she will come. ඇය එන්න ඉඩ තියෙනවා. There's a chance that we will be late. අපි මෙහෙම පරක්කු වෙවි හිටියොත් අපි අදාළ තැනට යන්න පරක්කු වෙන්න ඉඩක් තියෙනවා. කිසියම් දෙයක් වෙන්න chance එකක් තියෙනවා කියලා කියන්න ඕන නම් ඔන්න මීට පස්සේ මේ විදියට මේ pattern එක use කරන්න පුරුදු වෙන්න. ඔයාට මතක නම් එහෙම නැත්නම් ඔයා සීරීස් එක දිගටම ෆලෝ කරගෙන එන කෙනෙක් නම් අපි මීට කලින් වාක්‍ය රටාවක් කතා කළා. ඒ මොනවා වුණත් කමක් නැහැ. ඔය දේ සිද්ධ වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. no matter කියලා දාලා අපි වාක්‍ය රටාවක් කතා කළා. ඒකෙම තව අවස්ථාවක් තමයි no matter වෙනුවට it doesn't matter කියලා දාලා ඒ වාක්‍ය රටාව ඒ විදිහටම කියන්න පුළුවන්. ඉතින් දෙකම ඉගෙනගෙන තියාගමු. මොකද අපි වාක්‍ය රටා සියල්ලම පාහේ මේ සීරීස් එක දිගට කතා කරන නිසා එකක්වත් මිස් කරගන්න අවශ්‍ය නැහැ. it makes no difference. මේ දේ සිද්ධ වුණා කියලා වෙනසක් වෙන්නේ අපි කරන දේවල් වල මොනවා වුණත් කමක් නැහැ. බලමුකෝ උදාහරණ එතකොට තවත් පැහැදිලි කරගන්න පුළුවන් වේවි. It doesn't matter what you choose. ඔයා මොනවා තෝරගත්තත් කමක් නැහැ. ඔයා මොනවා තෝරගත්තත් කමක් නැහැ. අපිට ඒක අදාළත් නෑ කියනවා වගේ. ඉතින් මේක අර සමච්චලයට වගේ කියන්නත් පුළුවන්. ගොඩක් ආදරණීය විදියට කියන්නත් පුළුවන්. දැන් තාත්තා කෙනෙක් දරුවෙක්ව ටොයි ෂොප් එකකට අරන් ගිහින් පුතේ ඔයාට ඕන එකක් තෝරගන්න. It doesn't matter what you choose. ඔයා මොනවා තෝරගත්තත් කමක් නෑ කියලා කියන්නත් පුළුවන්. ඊට පස්සේ තරහට කියන්නත් it doesn't matter what you choose. ඔයා මොනවා තෝරගත්තත් මට කමක් නෑ කියලා කියන්නත් පුළුවන්. ඉතින් ඒක උච්චාරණේ තමයි තියෙන්නේ. ඒක ආදරණීයද තරහෙන්ද කියන්නේ කියන එක. It doesn't matter where we eat. කොහෙන් කෑවත් කමක් නෑනේ. අපි දැන් ගමනක් යන අතර කට්ටිය කඩ හොයනවා. අර කඩේ බලමු මේ කඩේ බලමු කියලා. ඉතින් අපිට කියන්න පුළුවන් it doesn't matter where we eat. කොහෙන් කෑවත් කමක් නෑ. It doesn't matter when you arrive. ඔයා කවදාවත් අපිට කමක් නැහැ. ඒකත් ඉතින් අර ආදරණීය විදියටත් නැත්නම් ටික ඇංග්‍රි ස්වරූපෙනොත් ඉතින් කියන්න පුළුවන් it doesn't matter when you arrive. ඔයා කවදා ආවත් කමක් නෑ. ඒකෙන් කිසිම වෙනසක් නෑ කියන එකයි මේ කියන්න ඕන වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඉක්මනින්ම මතක් කරගනිමු අද දවසේ අපි කතා කරපු patterns ටික. It's worth, I had better, I can't imagine, there is a chance that, it doesn't matter with a question word. හරි. එහෙනම් මේ වාක්‍ය රටා පහත් එදිනදා ඔයාගේ සංවාදයන් වලට ඔයා එකතු කරගන්න. ඉතින් මං හැමදාමත් කියනවා වගේ ගෙදරදී ඉංග්‍රීසි කතා කරන්න, ඉස්කෝලේදී ඉංග්‍රීසි කතා කරන්නත්, වැඩ කරන තැන ඉංග්‍රීසි කතා කරන්න වාට අවස්ථාවක් නැති වුණත් සිංහලෙන් කිසියම් දෙයක් කියනකොට ඒක ඉංග්‍රීසි වලින් මං කියන්න ඕන මෙහෙමයි කියලා හිතන්න. ඒක තමයි ඉංග්‍රීසි හදාගන්න මම යොදාගත්ත ක්‍රමේ. ඔයාලත් අත්හදා බලන්න. So thank you.